කළමනාකරණ ගිණුම්කරණය තුළ අපි MCQ 2019 නම් අපි දැන් මේ කතා කරලා තියෙන්නේ අපි අද කතා කරන 2024 ප්‍රශ්න පත්‍රයේ කළමනාකරණ ගිණුම්කරණයේ MCQ ටික. අපි දන්නවා සාමාන්‍ය පුතේ MCQ 13ක් වගේ කළමනාකරණ ගිණුම්කරණය එනවා. කියන්නේ ලකුණු 52ක්. එතකොට 2024 ප්‍රශ්න පත්‍රයේ කළමනාකරණ ගිණුම් කරන පාඩමෙන් ඉරිගහන MCQ ආවා 23 වන ප්‍රශ්නේ ඉඳන් 30 වෙනකන් ආවා මුලින්. ඒතර 2000 කළමනාකරණ ගිණුම් කරණය 2024 A level මුලින්ම ආවා ඉරිගහන ටික MCQ 23 ඉඳන් 30 වෙනකම්. එතන දිනවා පුතේ MCQ 8ක්. ඊට පස්සේ ඉරිගහනේම ආවා MCQ 46 ඉඳන් 50ට. එතන MCQ 5යි. 8යි 5යි 13ක්. සාමාන්‍යයෙන් 13ක් දෙනවා. ඇවරේජ් එක 13ක් තියෙනවා. දැන් එන අපි දැන් මේ 13 ට ආන්සර්ස් ටික කතා කරන්න ඕන. 2019 ඉඳන් අපි කරන ඔයගලන්ට වෙනම ප්ලේලිස්ට් එකකුත් හදලා දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ වෙලාව අරගෙන MCQ 13ක් කියලා කියන්නේ ඉතින් 2.4න් වැඩි කරා මිනිත්තු 30ක්. ගමුක මිනිත්තු 30ක් තුල මේ 13 කරලා ඔයාලට පුළුවන් ආන්සර්ස් චෙක් කරලා අඩුපාඩු හදාගත්තා නම්. ඒතර මිනිත්තු 30ක් කියලා කියන්නේ පොඩි වෙලාවක් නේ පුතේ. ඒ පොඩි වෙලාවේ ටයිමින් කරලා කරගන්න ඕන. හරි. අපි නම් මේකේ ආන්සර්ස් ටික බලාගෙන යමුකෝ එන. මුලින්ම අපි ඉරිගහන ටිකේ බලමු අපි උත්තර ටික කොහොමද කියලා. මුලින්ම 23 වන MCQ එක. හරි 23 අහන්නේ 2024 3.31 දිනට ව්‍යාපාරයේ ශනික වත්කම් අනුපාතය 1.1යි. ඒතර අපිට ලබා දෙනවානේ ශනික අනුපාතය 1:1 කියලා ගෙනවා. මේ ශනික වත්කම් අනුපාතය වැඩි දියුණු කිරීම පහත ක්‍රියාමාර්ග සලකා බලමින් සිටී. වැඩි දියුණු කරනවා කියලා කියන්නේ මේ අනුපාතය වැඩි කරන්න හදන්නේ. හොඳේ. එකක් දෙනවා රක්ෂණ වාරිකයක් කලින් ගෙවීම. දැන් වාපොඩ ශනික වත්කම් අනුපාතය එන විදිය ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. හොඳේ. සූත්‍රය. කොට ශනික වත්කම් අනුපාතය ජංගම වත්කම් වලින් අඩු කරනවා තොගයයි ඉදිරියට කළ ගෙවීම. බෙදනවා ජංගම වගකීම්. දැන් අනුපාතය වැඩි වෙන්න ඕන. යාළුවා කියන්නේ 1:1යිනේ. එක වැඩි වෙන්නයි ඕන. කුණින් කියනවා රක්ෂණ වාරිකයක් කලින් ගෙවීම. රක්ෂණ වාරිකයක් කලින් ගෙවුවම මේක ඉදිරියට කළ ගෙවීම අඩු වෙනවා. ජංගමවත්කම තව අඩු වෙනවා. ඒතර මේ අනුපාතය තව අඩු වෙන එක අඩු වෙනවා. ඒක ගන්න බෑ. අපෙන් අහන්නේ වැඩි වෙන එකක්. දැනට පවතින තොග ණයට වික්කා. දැනට තිබෙන තොග ණයට වික්කා. ණයට වික්කම ජංගම වත්කම් මැදට තියෙන තොගය අඩු වෙලා ඒ කොහොමද අඩු වෙනවනේ. අපේ ණය ගැති වත්කම වැඩි වෙනවා. ඉතින් අපි විකුණන්නේ සාමාන්‍යයෙන් පිරිවැයට වඩා වැඩි ගාණටනේ. එතකොට ණය ගැති වත්කම අඩු වෙනවා. ණය ගැති වත්කම අඩු වෙනකොට
તો නායකත්වය වැඩි වෙනවා. සුද්ධ වශයෙන් ජංගමවත්කම් වැඩි වෙනවා. ඒතර අනුපාතය මොකද වෙන්නේ? වැඩි වීමට බලපාන. ඒක හරි. ඒක ගන්න පුළුවන්. C ඇතැම් මුදල් භාවිත කරමින් දැනට පවතින කෙටිකාලීන වගකීම් පියවනවා. කියන්නේ අපේ ජංගම වගකීම් පියවනවා. දැනට පවතින මුදල් භාවිතයෙන් දැනට පවතින කෙටිකාලීන වගකීම් පියවනවා කියලා කියනවා. ඒතර මුදල් කියන වත්කම අඩු වෙලා වගකීමත් අඩු වෙනවා. ඒතර එතනදී පුතේ අනුපාතයේ අඩුවක් තමයි වෙන්නේ. වැඩි වෙන්නේ නැහැ. අනුපාතය තව අඩු වෙනවා. ඊට දැනට පවතින තොගය අත්පිට විකුණනවා. සල්ලි වලට විකුණනකොට තොග අඩු වෙලා මුදල් වැඩි වෙනවා. හැබැයි මුදල් වැඩි වෙන්නේ තොග අඩු වෙනවට වඩා වැඩි ඒ. මුදල්. ලාභයක් පිරිවැයට විකුණන්නේ නැහැ නේ අපි. එහෙනම් එතනදී ජංගම අනුපාතය මොකද වෙන්නේ? ක්ෂණික අනුපාතය වැඩි වෙනවා. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ B සහ D තමයි නිවැරදි වෙන්නේ. පිළිතුර 3. 23ට 3. 24ට අපි යමු. 24 පහත සඳහන් කුමන ක්‍රියාකාරකම් ආයතනයක කළමනාකරණ ගිණුම් කරන කටයුතු ලෙස සැලකිය හැකිද කියලා තමයි අහන්නේ පුතේ. right. කළමනාකරණ ගිණුම් කරන කටයුතු. හොඳේ. ඒක තමයි මේකේ වචනේ point එක. A භාණ්ඩයක සේවාවක පිරිවැය තීරණය කිරීම. ඔව් ප්‍රොඩක්ට් එක cost එක කීයද? ඒකේ යන පිරිවැය පාලනය කරන්නේ කොහොමද? මේ සියල්ල කළමනාකරණයට අයිති. ඒක නිවැරදි. ක්‍රියාකාරී මට්ටම වෙනස් වන විටදී පිරිවැය හැසිරීම විශ්ලේෂණය කිරීම. ඒකත් මේකේ දෙයක්. අපි පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයදී කරන්නේ ඒක තමයි. යම් තීරණයක් ගනිද්දී ඒක පිරිවැයට කොහොමද බලපාන්නේ? ස්ථාවර පිරිවැය මොකද වෙන්නේ? විචල්්‍ය මොකද වෙන්නේ? අපේ අවසාන වශයෙන් මුළු පිරිවැය වෙනස් වෙලා ලාභයට මොන වගේ බලපෑමක් දෙන්නේ කියන එක ගන්නවා. ආයෝජනය සහ ණය සැපයුම් කරුවන්ට ආයෝජකයන් සහ ණය සැපයුම් කරුවන්ට මූල්‍ය තොරතුරු සපයනවා. පුතේ ආයෝජකයන්ට හා ණය සැපයුම් කරුවන්ට තොරතුරු සපයන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල. ඒ කියන්නේ මූල්‍ය ගිණුම් කරන එක මේක ගන්න බෑ. භාණ්ඩයක පිරිවැය ලාභ සම්බන්ධය විශ්ලේෂණය කිරීම මම කලින් පැහැදිලි කරා. ඒක කළමනාකරණ. A B D උත්තරේ 3. 24ට පිළිතුර 3. 25 ආයතනයක තොග කළමනාකරණයට අදාළ කුමන ප්‍රකාශ නිවැරදිද? බලමු එක. තොග අයිතමයක ආර්ථික ඇනවුම් ප්‍රමාණය වන්නේ එහි වාර්ෂික ඇනවුම් පිරිවැය සහ වාර්ෂික රඳවා ගැනීම පිරිවැය එකතුව අවම වන යලි ඇනවුම් ප්‍රමාණය වේ. ඒක හරිනේ. දැන් අපි මතකනේ මේ අර ප්‍රස්තාරයේ ඇඳලා පෙන්නුවා. මේ තියෙන්නේ ඇනවුමක පිරිවැය, මේ තියෙන්නේ තබා ගැනීම පිරිවැය. මේ දෙන්න අවම වන තැන තමයි පුතා AO Q කියලා කියන්නේ. ඒක අපි PC සහ මේ කියන්නේ මේලා ඇනෝමක පිරිවැය ගත්තොත් මේ ඇවිල්ලා CEO ඇනෝමය තබා ගැනීම පිරිවැය මේ CH ඒ දෙකේ අගයන් දෙකේ එකතුන් ටික එකතු කරලා ඒ එකතු දෙකේ එකතුව අවම වන තැන තමයි EOQ කියලා අපි කියන්නේ. මෙන්න මෙතනදී ආයතනයේ මුළු පිරිවැය අවම වෙනවා. TC එක අවම වෙනවා. ඒක හරි. තොග අයිතමයක යලි ඇනවුම් මට්ටම ගණනය කරනු ලබන්නේ එහි උපරිම ප්‍රයෝජනය උපරිම පොරොත්තු කාලයෙන් ගුණ කිරීමෙන්. හරි. යලි ඇනවුම් මට්ටම හොයන්නේ එහෙම. ඒ සූත්‍රයේ මතක නම් ඒක නිවැරදි. තොග අයිතමයක පිරිවැය මිනුම් කිරීම සඳහා
නිශ්චිතව හඳුනා ගැනීමේ ක්‍රමය භාවිත කිරීමට නොහැකි පිට පිරිවැය සූත්‍ර භාවිත කරයි. මිනුම් කරන්න ක්‍රමේ නැත්තම් අනිවාර්යෙන්ම අපිට තොග මිනුම් කරන්න වෙන්නේ ප්‍රමිතිය දීලා දෙන නිර්දේශ මත. එක්ක FIFO ක්‍රමයට යන්න වෙනවා, එක්ක WAM ක්‍රමයට යන්න වෙනවා. එහෙනම් ඒ තුනම නිවැරදි. පිළිතුර 5. 26 ශ්‍රම පිරිවැය සම්බන්ධව තමයි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. තොරතුරු ටිකක් දීලා පුතේ අපෙන් අහනවා සේවකයන්ට අදාළ වියදම. පුතේ සේවකයන්ට අදාළ වියදම කියලා අහුවොත් ඒ වියදම හැදෙන්නේ කොටස් තුනක් එකතු වෙලා. ඒක ඔයාට හොඳට මතක තියෙන්න ඕන. හරිද? මොකක්ද ඒ කොටස් තුන? සේවක වියදමයි. අහපු ගමන් මේ තුන මතක් වෙන්න ඕන. මතක් වුනේ නැත්නම් ඉතින් මේක හදන්න බෑ. දලවැටුප EPF වියදම ETF වියදම. අද බලන්න මූලික වැටුප 7500ක් කියනවා. දීමනාව 2500ක් කියනවා. එහෙනම් මේ දෙකේ එකතු වෙන්නේ දල වැටුප කියන්නේ. දැන් දල වැටුප ගන්න පුළුවන් 1000 වලින් දීලා තියෙන්නේ 7500 ධන 2500 10,000යි. සේවක අර්ථ සාධක අරමුදලට EPF සේවක හා සේව්‍ය දායකයන් පිළිවෙලින් 15ක් හා 10ක් වේ. භාරකාර අරමුදල 3යි. EPF ETF දායකත්වයන් දලවැටුප් මත තමයි ගණනය කරන්නේ. එන ආයතනයේ ගාන තමයි වියදම වෙන්නේ 15. දලවැටුප 10,000යි. එහෙනම් 10,000ට 100ට 15යි. 1500යි. ETF එක 100ට 3යි. එහෙනම් 10,000ට 100ට 3ක් 300යි. ඔන්න එනවා 11,800. මේ තමයි වැටුප් වියදම. ඊළඟට ආනවා ගෙවිය යුතු EPF එක. ගෙවිය යුතු EPF. අපිට කියනවා සෑම මාසකම EPF ඊළඟ මාස තමයි ගෙවන්නේ. එහෙනම් ආයතනයේ EPF ගෙවිය යුතු වෙනවා දෙකක්. එකක් සේවකයාගේ 110. සේවක 10,000ට 100ට 10,000යි. ඊළඟට ආයතනයේ ගාන සේව්‍ය ඒක අපි දන්නවා දැනටම 1500යි. 2500යි. now උත්තරේ වෙන්නේ 5. 11,800යි 1500යි උත්තරේ 5. 26ට 5. ඊළඟට 27 සහ 28. 27 ප්‍රශ්න දෙකක් පුතේ හොඳයි. සාමාන්‍යයෙන් කල්පනාකරන ගිණුම් කරන MCQ 13ක් එනකොට MCQ 4ක් විතර වගේ පුතේ ටිකක් හොඳ ස්ටෑන්ඩඩ් එකට තියෙනවා. හරිද? එහෙම තමයි ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ. හරිද? ඒ සාමාර්ථයකට යන දරුවෙකුට උනත් යම් ආකාරයක ප්‍රශ්න කීපයක වැරද්ද වීමේ හැකියාව පරීක්ෂකයට තියෙනවා. මොකද එතකොට තමයි අර Z කෝ එකට ඒක හොඳට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය මට්ටමක ඔය C එකක් ඒ වගේ මධ්‍යස්ථ ප්‍රතිඵලයකට යන දරුවෙකුට ඒ වගේ MCQ හිතා ගන්නවත් බෑ. ඒගොල්ලෝ ඉතින් සාමාන්‍ය වැඩි සුළු කරන්න යන්නේ නැහැ. එක්කෝ කරේ වාසනාවට ගහන උත්තරේ හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන් ඉතින් නේද? හැබැයි හොඳට න්‍යාය දැනුමක් තියෙන අයට තමයි අර MCQ ටිකත් හොඳට ලියා ගන්න පුළුවන්. විභාගය කියන්නේ සාමාන්‍ය සිටුේෂන් එකකුත් නෙමෙයි.
ඔයගොල්ලෝ යම් ප්‍රෙෂර් එකක ඉන්න තත්ත්වයක් තියෙයි. right බලමු මොකද්ද මේකෙන් අහන්නේ කියලා. 28න් අහන්නේ පුතේ ඒකකයක නිස්පාදන පිරිවැය. ඒකකයක නිස්පාදන පිරිවැය අහනවා. අපි එන එකට හෙඩින් එක දාගමු. ඒකකයක නිස්පාදන පිරිවැය එන විදිය. ඒකක නිෂ්පාදන පිරිවැය. ඊළඟ අහනවා මුළු ස්ථාවර පිරිවැයත් අහනවා. මේ පැත්තෙන් දාමු මේක අපි. මුළු ස්ථාවර පිරිවැය. 28න් අහන්නේ ඒකකයක දායකය. ඒකකයක දායකය. මේ හැටින් ලියලා තියාගමු. ඒකක දායකය. අපි දන්නවා දායකය හැදෙන්නේ කොහමද? විකුණු මිලෙන් අඩු කරනවා ඒ භාණ්ඩයට තිබෙන විචල්්‍ය පිරිවැය. හරි. දැන් අපි තොරතුරු ටික අදාළ තැන් වලට ඇදලා ගමු. ප්‍රශ්නේ දැක්කම කලබල වෙන්න යන්න එපා. ඕනවට වඩා ඒක ගැන ඕනවට වඩා හිතන්න යන්නත් එපා. තේරුණානේ? සරල විදියට හිතන්න. ඉල්ලන දේ වර්ගින්ස් ටික දාගත්තා. දැන් තියෙන තොරතුරු ටික අදාළ තැනට ස්ථානගත කරන්න. එතකොට මොකද්ද කරන්න ඕන පිළිබඳව ඔයාට අවබෝධය එයි. හරි. බලන්න උඩ දැන් සීමිත රෙදිපිලි පොදු මොනවාද ජේමිනි පොදු සමාගම තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබයි. මෙම සමාගමේ අපේක්ෂිත ක්‍රියාකාරී මට්ටම ඒකක 20000ක් වේ. ඉදිරි කාලච්ඡේදය සඳහා පහත තොරතුරු ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒකකයක් සඳහා ඍජු අමුද්‍රව්‍ය එන අපේ ඒකකයක නිෂ්පාදන පිරිවැය යන අපිට ඕන වෙන්නේ ඒකකයක පිරිවැය. මෙතන ලියමු. ඍජු අමුද්‍රව්‍ය කියනවා කිලෝග්‍රෑම් එකක් රුපියල් 300යි කිලෝග්‍රෑම් දෙකක් යනවා. එහෙනම් 300 වැඩි කිරීම 2 600. ඒකකයක් සඳහා ඍජු ශ්‍රමය. මේකත් ඒකකයක පිරිවැයට එන්නේ. ඍජු ශ්‍රමය. පැයකට රුපියල් 200ක් ගෙවනවලු පැය දෙකයි. එහෙනම් 200 වැඩි කරා 2 400යි. නිෂ්පාදන පොදු කාර්ය අන්තර්ග්‍රහණ අනුපාතය ඍජු ශ්‍රම පැයකට රුපියල් 300යි. ඉතින් අපි දන්න ඕනේ පුතේ පැය ශ්‍රම පැය කීයක් යනවද? 2යි. එහෙනම් 300 දෙකෙන් වැඩි කරා නම් අපේ නිෂ්පාදන පොදු කාර්ය එනවා. නිෂ්පාදන පොදු කාර්ය අනුපාතය 300යි ශ්‍රම පැය අනුව හොයලා තියෙන ශ්‍රම පැය 2යි. ඒතර 600යි. එහෙනම් අපිට මෙන්න ඒකකයක නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ මේ ටික එකතු වෙලා 1600. මේ උත්තරය ආවා. ඊළඟ කියනවා විස්තාර හොයන්න එපා. මුළු නිෂ්පාදන නොවන පොදු කාර්ය ලක්ෂ 80ක් කියනවා. මුළු පිරිවැය මත ලාභ අනුපාතයේ 25ක් කියනවා. පාලින් අතිරේක තොරතුරක් දෙනවා. මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයෙන් 50ක් සහ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැයෙන් 75ක් විචල්්‍ය. එහෙනම් නිෂ්පාදන මුළු නිෂ්පාදන පොදු කාර්යයෙන් 50ක් විචල්්‍ය කියන්නේ ස්ථාවර 50යි. නිෂ්පාදන නොවන පොදු කාර්ය 75ක් විචල්්‍යයි කියන්නේ ස්ථාවර 25යි. අපි හොයාගමු දැන් ස්ථාවර අපෙන් අහනවනේ. එහෙනම් මුලින් අපි ගමු ස්ථාවර ගමු නිෂ්පාදන පොදු කාර්යවල තියෙන ගාන. හරි. ඒතර මේගොල්ලෝ කියනවා අපි දැන් දන්නවා අන්තර ඒකකයකට නිෂ්පාදන පොදු කාර්ය අන්තර ගාන වෙනවා කියද්දි පුතා 600ක්. අපි භාණ්ඩ උඩ ඒගොල්ලෝ ධාරිතාවය දෙනවා කීයද? 20000යි. නම් වැඩි කරා 20000යි. ඒතරන මුළු නිෂ්පාදන පොදු කාර්ය කින් 150ක් නේ කියන්නේ. 50ක් තමයි ස්ථාවර. එනක 150.
දැන් සුළු කරලා බලන්න. 50. මේ බිංදු දෙකට කැපෙනවා. ඊළඟට 6 වරක් දෙක 6 වරක් දෙක 12යි. 6 වරක් දෙක 12යි 12 වරක් 5 60යි. බිංදු 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. හරිද? එතකොට බිංදු 12 වරක් උතර ගියා. මේකට මේක මෙතනයි 21ක හදලා තියෙන්නේ 20000යි. දහස් කරාම එතකොට බිංදු 6 වරක් දෙක 12යි 12 වරක් 5 60යි. හරි. ඊට පස්සේ අපිට එනවා මෙතන ඊළඟට එනවා නිෂ්පාදන නොවන පොදු කාර්ය. නිෂ්පාදන නොවන පොදු කාර්ය. ඔක්කොම අපිට ලක්ෂ 80ක් කියනවා. ලක්ෂ 80ෙන් 125ක් විචල්්‍ය නම් 125ක් තමයි ස්ථාවර. 125ක් වෙනවා. එතකොට ලක්ෂ 8ෙන් 125ක් කියන්නේ පුතේ 4න් එකයි. ඒ කියන්නේ ලක්ෂ 80ෙන් 4 එකක් එක ලක්ෂ 20යි. එහෙනම් ඔක්කොම ස්ථාවර වෙනවා ලක්ෂ 80ක්. 80ක් කියලා කියන්නේ දහස් කරා නම් 1000 වලින් ඉල්ලන උත්තරේ 8000යි. එන ඒකකයක නිෂ්පාදන පිරිවැය 1600යි. මුළු ස්ථාවර පිරිවැය 1000 වලින් 8000යි. උත්තරේ 3. එහෙනම් 27ට උත්තරේ 3. 28න් අහන්නේ ඒකකයක දායකය. දැන් අපි හොයා ගන්න ඕන ඒකකයක විකුණුම් මිල. හරි. ඒකකයක විකුණුම් මිල හොයා ගන්න ඕන. ඒ වගේම අපි හොයා ගන්න ඕන ඒකකයක විචල්. මේ දෙකම දීලා නැහැ. මෙතන පොඩ්ඩක් කිර කරා. මෙතන ප්‍රශ්නේ මේ කොටස ලේසි වාට. ගන්න පුළුවන් ඕන කෙනෙක් ටක් ගාලා. මෙතන පොඩ්ඩක් හිතන්න ඕන. හරි. අපි දැන් දන්න ඕනේ ඒකකයක නිෂ්පාදන පිරිවැය. දැන් මුලින් අපි හොයාගමුකෝ ඒකකයක විකුණුම් මිල. මම මෙතනින් හොයනවා ඒක. ඒකක විකුණුම් මිල. මම මෙතන දන්නවා ඒකක නිෂ්පාදන පිරිවැය දන්නවා මම 1600යි. මෙතන එකතු කරන්න ඕන නිෂ්පාදන නොවන පොදු කාර්ය. අපි දන්නවා ඔක්කොම නිෂ්පාදන නොවන පොදු කාර්ය ලක්ෂ 80යි. අපිට කියනවා ගානේ අපි හදුව ධාරිතාවය අපි ගානේ හැදුව ධාරිතාවය කීයද? ඒකක 20000ක්. එන සාමාන්‍ය ධාරිතාවයෙන් බෙදනවා 20000යි. බෙදුවම මේ බිංදුව 4ට මේ බිංදුව 4 කැපෙනවා 800 දෙකෙන් බෙදුවම 400යි. 400යි. එතකොට මේ 400 එතකොට මේ එන්නේ පුතේ ඒකකයක මුළු පිරිවැය. ඒකකයක මුළු පිරිවැය යනවා 400යි. හරි. ඒතර ඒකකයක විකුණුම් මිල හැදෙන්නේ එයා කියනවා පිරිවැයට 100ට මුළු පිරිවැය මත ලාභ අනුපාතය 125යි. එහෙනම් 2000ට එකතු කරන්න ඕන 2000ට 125ක්. එහෙනම් මේකට 125ක් කියලා 4න් එකක්. ඒ කියන්නේ 500යි. ඒක මෙතනට එකතු කරනවා. එතකොට එනවා විකුණුම් මිල. එහෙනම් දැන් අපි හොයාගමු විචල්්‍ය පිරිවැය කීයද කියලා. අපි හොයාගමු විචල්්‍ය පිරිවැය කීයද කියලා. හරි. විචල්්‍ය. අපි දන්නවා අපි විචල්්‍ය වලටත් අපි ගමුකෝ පෙරවැඩක් මේ විදියට. මම මේ පැත්තෙන් එක ලියන්නම්.
දැන් උඩ ප්‍රශ්නේ ඕනේ නැහැ අපි දැන් මෙතන මේ කැලල ඕනේ නැහැ නිකන් දැන් ඔයා ගන්නවා ඒකක විචල්‍ය. අපි දාන්නවා ඍජු අමුද්‍රව්‍ය 600යි. ඍජු ශ්‍රමය 400යි. ඊළඟට විචල්‍ය නිෂ්පාදන පොදු කාර්යය. විචල්‍ය නිෂ්පාදන පොදු කාර්යය. අපි දන්නවානේ සමස්ත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අපිට ආවා අපි කලින් මේක සුළු කරන්න ගත්තානේ. අපිට ආවේ මුළු ඒකකයක නිෂ්පාදන පොදු කාර්යය 600යි. 600 වැඩි කරනවා හදපු දානේ හදපු ඒක ගාන අපිට ආවෙ කියන 600යි. ඒතර මේ 600 කියලා කියන්නේ ඒකකයට ආව 600යි අපිට ඒකකේන කොහොමත් හොයන්න ඕනේ. 600න් ඒගොල්ලෝ කිව්ව නිෂ්පාදන පොදු කාර්ය තාව විචල්‍ය 50යි කියලා. එහෙනම් මේකෙන් 50ක් ගන්නවා. එන් 300යි. ඊට පස්සේ විචල්‍ය නිෂ්පාදන නොවන පොදු කාර්ය. නිෂ්පාදන නොවන පොදු කාර්ය ඔක්කොම දුන්නේ අපිට ලක්ෂ 80යි. તો ලක්ෂ 80යි. ඒකෙන් අපිට ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය අපි ගත්තා කීයද? 400යි. හරිද? ඒකෙන් අපි ගත්තා නිෂ්පාදන නොවන පොදු කාර්යය ආවා අපිට විචල්‍ය කොටස ඕන. ඒකකයක විකුණුමට එන මුළු ගානේ. එතන මෙතන ලක්ෂ 80ක් කිව්වේ මුළු ගාන. ඒකෙන් විචල්‍ය බවට පත් උනේ 50යි. તો ලක්ෂ 80න් මෙතනින් සුළු කරනවා ලක්ෂ 80න් 100ට 50. හරිද? බලලා ඒක බෙදනවා අපිට ඒකකයකට ඕන ධාරිතාවය 20000යි. මම දහස් කරන්නේ 20ෙන් බෙදුවා. හරි. તો දහස් කරන්නේ 20ෙන් බෙදනවා. නෑ එතන 100ට අපිට කිව්වේ 75යි නේ. විචල්‍ය 75යි කියලා කිව්වේ 75යි. එතන 8000ට 175ක් කියන්නේ පුතා 6000යි. 4න් 3ක් නේ. 4න් 3ක් කියන්නේ 6000යි. 6000 20ෙන් බෙදුවම 300යි. 6 4 10 1600. ඔන්න ඒකකයක විචල්‍ය 1600. එහෙනම් 2500න් 1600ක් ගියා නම් 10 කියලා 900යි. එහෙනම් 28ට උත්තරය 3. 28ට උත්තරේ 3. ඒක හොඳ MCQ එකක්. ඒ ප්‍රශ්න එකේදී මේ ඉලක්කම් පැටලෙන්න පුළුවන්. අනික දීලා තියෙන ඉලක්කමත් පුතේ ලොකු වැඩි. ලක්ෂ 80 ඒ වගේ දීලා තියෙන්නේ. හරිද? උත්තර ඉල්ලලා තියෙන සමහරව දහස් වලින්. සහරියට කියනොත් මේ හැම දෙයකම වැදගත් වෙන්නේ ප්‍රැක්ටිස් එක තමයි ඉතින්. හොඳේ. right. අපි යමු ඊළඟට 29 වන MCQ එකට. MCQ 29. පිරිවැය පරිමාණ ලාභ විෂය සම්බන්ධව අහන්නේ. තොරතුරු දීලා අහන්නේ ඒකකයක විචල්‍ය පිරිවැයයි සමච්ඡේද ලක්ෂයයි. අපිට සමච්ඡේද ලක්ෂය ඒකක වලින් අහන්න අපිට ඒක නම් දැන්ටම සූත්‍ර ලියලා තියාගන්න පුළුවන් නේ. සමච්ඡේද ලක්ෂය සූත්‍රය break even point එක ඒකක වලින්
ස්ථාවර පිරිවැය බෙදනවා 10කින්. දැන් බලමු මුලින් අපිට දෙනවා ක්‍රියාකාරී මට්ටම ඒකක ලක්ෂයක් වේ. තොරතුරු දෙනවා දහස් වලින්. විකුණුම් 12000යි. ස්ථාවර පිරිවැය අපිට දෙනවා 3000යි. ලාභය 2000යි. අහන්නේ සමාගමේ ඒකකයක විචල්ය. දැන් ඔයාලට මතක් වෙන්න ඕන දරුවෝ. අපේ ආන්තික පිරිවැයකරණයේදී ලාභය හොයන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය මතක නම් වැඩේ කොට. හරිද? අපේ ආන්තික පිරිවැය ලාභය හොයන්නේ කොහමද? විකුණුම් වලින් අඩු කරනවා විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ එනවා මුළු දායකය. ඊට පස්සේ අඩු කරනවා ස්ථාවර පිරිවැය. ඊළඟට එනවා ලාභය. දැන් දාන්න තොරතුරු ටික දාන්නකෝ. මොකද වෙන්නේ බලන්න. 12000යි. මුළු ස්ථාවර 3000යි. ඒක අඩු වෙන නිසා වරහන්. ලාභය දෙනවා 2000යි. දැන් යන්න යටේ නම් උඩට අඩු කරපුවා එකතු වෙනවා. 2000ට 3000 එකතු වුණා 5000යි. එහෙනම් විචල්්‍ය එනවා 7000. ඔයාගේ මුළු විචල්්‍ය. તો අපෙන් අහන්නේ ඒකකයක විචල්්‍යනේ. එහෙනම් ඒකක විචල්්‍ය. මේ 7000 බෙදනවා අපේ උඩ ධාරිතාවය දෙනවා ලක්ෂයක්. දහස් කරා නම් 100යි. ඒකකයක විචල්්‍ය 70. එහෙනම් අපිට ඒකකයක විකුණුම් මිල හොයන්න පුළුවන්. ඒකක විකුණුම් මිල 12000යි. විකුණුම් වටිනාකම ඒකක ගාන 100යි. ඒකකයක විකුණුම් මිල 120යි. එහෙනම් අපිට නායකයෙක් කියන්න පුළුවන් 120න් 70 අඩු කරාම 50යි. ස්ථාවර පිරිවැය දන්නවා 3000යි. 305න් බෙදුවම 60යි. එහෙනම් ඒකකයක විචල්්‍ය 70යි. සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගාන 60යි කියන්නේ 60000යි. මේ දහස් වලින් හොයලා තියෙන්නේ. ඒතර මේක සාමාන්‍ය විදිහට ඒකක ගාන කරලා 60000යි. උත්තරේ 5. 29ට 5. මේකත් හොඳයි. ඔයාට බැලුවේ පරීක්ෂකයා අර ලාභය හොයනකොට දායකත්ව ආදායම් ප්‍රකාශය හදන්න පුළුවන්ද මතකද කියලා තමයි බැලුවේ. 30. එතනින් ඉරි ගහන MCQ ටික අවසන්. සමාගමක් විසින් වසර 5ක ඵලදායී ජීව කාලයක් සහිතව යන්ත්‍රයක් ආයෝජනය කිරීමේ ව්‍යාපෘතියක් සලකා බලමින් සිටිනවලු. මෙම යන්ත්‍රයේ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් ලක්ෂ 10යි. මෙම ව්‍යාපෘතියෙන් ලක්ෂ 2ක වාර්ෂික සුද්ධ මුදල් ගලා ඒමක් අපේක්ෂා කරනවා. මෙම ව්‍යාපෘතිය අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10ක් වන අතර සුද්ධ වර්තමාන අගය ඍණාගයක් වේ. එයාලා ගණනය කරලා ඇති ඍණාගයක් රුපියල්. අපෙන් අහනවා මේ ව්‍යාපෘතිය සම්බන්ධව කුමන ප්‍රකාශ නිවැරදි වේද? ඒ ව්‍යාපෘතියේ මුළු අනාගත සුද්ධ මුදල් ප්‍රවාහ මුදල් ගලා ඒම වල වර්තමාන අගය එහි ආරම්භක ආයෝජනයට වඩා අඩුයි. ඔව් ඒක හරිනේ. නැත්නම් NPV ඍණ වෙන්න බෑනේ. ආරම්භයේ ගලා ගිය ගානට වඩා ගලා එන ප්‍රමාණය අඩු වෙලා. එනයි කතාව නිවැරදි.
මෙම ව්‍යාපෘතියේ වාර්ෂික මුදල් ගලා ඒ 2,50,000ක් දක්වා වැඩි වේ නම් ඒ පිළිගෙවුම් කාලය වසර 4කි. හරි. එතකොට ලක්ෂ 10ක් මේ මුදල් ගලා යන්නේ පුතා. ලක්ෂ 10ක් මුදල් ගලා යනකොට එක අවුරුද්දකට 2,50,000ක් එනවා. එන ලක්ෂ 10 2,50,000න් බෙදුවා නම් වසර 4යි. මේ ප්‍රකාශයත් හරි. මේ ව්‍යාපෘතිය අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10%ට වඩා වැඩි වන විට ඒ ශුද්ධ වර්තමානගය ධනාගයක් ගනීලු. හරි. එහෙම කියන්න බෑ. 10.1 වුණත් අපිට ධනාගයක් වෙයි කියලා කියන්න පුළුවන්ද? ඒක කියන්න බෑ. ඒක නිශ්චිත උත්තරයක් නෙමෙයි. ඒ නිසා C උත්තරය අපිට ගන්න බෑ. අපිට අනික දැන් වර්තමානගය හොයන්න පුතේ මුදල් ප්‍රවාහ පදනම් කරගෙන. ඒතර මුදල් ප්‍රවාහවල ලාභය මුදල් ප්‍රවාහවල තිබෙන ෂය අඩු වෙලා නැහැ. ARR හොයන්නේ ලාභය පදනමද. ලාභය ගන්නකොට මුදල් ප්‍රවාහයෙන් ෂයත් අඩු වෙනවා. එතකොට අපිට එහෙම නිශ්චිත උත්තරයක් කියන්න බෑ ඒක. AB විතරයි නිවැරදි. එන උත්තරේ 2. ඊට උත්තරේ 2. හරි. දැන් අපි යමු ඒකේ ලියන ටික 46 ඉඳන් 50ට. පුතේ මේ MCQ 13න් දැන් බලන්න මේ පේපර් එකේ MCQ 13ක් තිබ්බා. ඒතර මේ 13න් කට්ටිය කියනවා අමාරුයිලු මේක. පුතේ මේක අමාරු නෑනේ. ඔයා පොඩි දේවල් ටිකක් මතක තියාගෙන පාඩම් කරගත්තා නම් ගොඩ දා ගන්න පුළුවන්. accounting කියන්නේ ගණන් හදන එකම විතරක් නෙමෙයි. theory. දැන් බලන්න මේකේ මේ කරපු 23 ඉඳන් 30 දක්වා MCQ වල theory ප්‍රශ්න තිබ්බා. 23 24 25 ඒ වගේම 30 theory ප්‍රශ්න 4ක් තිබ්බා. දැන් ඉරි ගහන එකේ 46 theory 46 47 ප්‍රශ්න දෙකම theory. ඒතර ප්‍රශ්න 13න් ප්‍රශ්න 6ක් theory. ගණනය කරන්න නෑ. දැන් ඔයා කියනවා accounting අමාරුයි. අමාරුයි. ඔයාම තේරුම් ගන්න මේක අමාරුයි. ඔයාට මේකේ ලක්ෂණ ටික මතක නෑ, වාසි අවාසි මතක නෑ, සූත්‍රය මතක නෑ, ගණනය කරන පිළිවෙල මතක නෑ. මේකේ පරාමිතීන් ටික ඔයාට අවබෝධයක් නෑ. එතකොට ඔයාට අමාරුයි. ඔයා කියනවා ගණන් වල අමාරු. ගණන් නෙමෙයි ඔය තියරි වලින් කොට දා ගන්න පුළුවන් නේ උන්නා. ඒ නිසා excuses කියන්න එපා. පුළුවන් තරම් ඔයාගේ ෆෝල්ට් එක අඩුපාඩු ටික හදාගන්න ඉතාම ඉක්මනින්. පොඩි දේවල් ගණනය කරලා ටියුට් වල කරනකොට කියනවා මෙන්න මේ තමයි වැදගත් වෙන්නේ තියරි වලට කියලා. තියරි වලට වෙනම ප්‍රශ්න ටික කරලා තියෙනවා. අන්න ඒ ටික හොඳට බලා ගන්න. කැල්කියුලේෂන් ටික වෙනම කරලා තියරි වෙනම කරලා තියෙනවා. ඒ ටික බලා ගත්තා නම් නැවත පාරක්. ඉතාම ඉක්මනින් මේ ටික කොට දා ගන්න පුළුවන්. ලකුණු MCQ 13ක් කියන ලකුණු 52ක් පොඩි ගාණක් නෙමෙයි දරුවෝ. ඒ නිසා උනන්දුවෙන් වැඩ කරන්න ඕන. right. අපි යමුකෝ එන 46ට. 46. අපෙන් ආන්නේ රුජුද වක්‍රද ස්ථාවරද විචාරද. ඒ පහත පිළිවෙල අයිතම ආයතනයේ උපාංග භාවිත කරමින් බයිසිකල් එකලස් කරන ආයතනයකට අදාළයි කියලා කියනවා. වසරේ ටයර් හා ටියුබ් වලට එන පිළිවෙල. તો බයිසිකල් එකලස් කරන ටයර් ටියුබ් එක කියන එක අනිවාර්යයි නේ. ඒක රුජු. ඒ වගේම පුතා ඒක විචල්ය. මොකද බයිසිකල් දෙකක් ගත්තොත් ටයර් හතරක් ඕන නේ. ටියුබ් හතරක් ඕන. B. එකලස් කිරීමේ සේවකයන්ගේ මාසික වේතනය මාසයකට පඩි ගෙවන්නේ. එකලස් සේවකයා අනිවාර්යද නැද්ද? අනිවාර්යයි. එයාට මාසිකට ගෙවුවත් බයිසිකල් හදන ගානට ගෙවුවත් එයා අනිවාර්යයි. ඒක රුජු. හැබැයි යාට මාසයකට පඩි ගෙවන හින්දා ස්ථාවරයි. ඒකක ගානක් වෙනස් වෙන්නේ C. එකලස් සංසේ සුපරීක්ෂකයාගේ මාසික වැටුප එක වක්‍ර. ඒ වගේම ඒක ස්ථාවරයි. D. ග්‍රීස් සහ තෙල් වල
පිරිවැය. ඒතර ඒක වක්‍රයි. ඒ වගේ මේක විචල්යයි. මොකද ඒකකයකට වෙනම ඒ ප්‍රමාණය දාන්න එපා. ඒතර ඒකක දෙකකට වැඩියෙන් ඕන. තුනකට ඒ අර වගේ තුන් ගුණයක් ඕන. ස්ථාවරව ඒ ගාන දාන්න ඕන අපි. 47. ඒතර මේකට පුතේ ලකුණු භාගයේ ගානේ දෙන්නේ ලකුණු 4 හම්බෙන්නේ එහෙම. ඔය ලකුණු දා ගන්න ඕන. භාගයේ ගාන තමයි හම්බෙන්නේ ලකුණු 47. නිෂ්පාදන ව්‍යාපාරික පිරිවැය සම්බන්ධ එක් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න සඳහන් කරන්නලු. පිරිවැය අයිතමයක් හා සම්බන්ධ නිශ්චිතව හඳුනාගත හැකි පිරිවැය පොදුකාර ලෙස හඳුන්වන. නිශ්චිතව හඳුනා ගන්නව පොදුකාර නෙමෙයි පුතේ. ඒක ඇවිල්ලා වක්‍ර. ඒක අසත්‍ය ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය අසත්‍යයි. B ආයතනයක් විසින් භාවිත කරන අමුද්‍රව්‍ය අයිතම වල ප්‍රමාණය හා වටිනාකම යන දෙකම ගබඩා ලෙජරේ වාර්තා කරයි. හරිනේ. අපි ගබඩා ලෙජරයක් හදනකොට පයිපෝ හරි ඩයිපෝ හරි අපි ඒකක ගානක් දානවා වටිනාකමක් දානවා. ඒකකයක මිල ප්‍රමාණයක වැඩි කරාම තමයි වටිනාකම එන්නේ. ඒ ප්‍රකාශය සත්‍යයි. C අදාළ පරාසය තුළ නිෂ්පාදන මට්ටම වැඩිවීම හෝ අඩුවීම හේතුවෙන් ස්ථාවර පොදුකාර වෙනස් නොවේ. හරි. ස්ථාවර පිළිවෙල පුතේ ස්ථාවරව තියෙන්නේ එක්ක යම් කාලයක් දක්වා එහෙම නැත්නම් යම් ධාරිතා පරාසයක් තුළ. ඒතරේ ධාරිතා පරාසය තුළ දැන් උදාහරණ අපි ස්ථාවර පිළිවෙල දාලා තින්නේ එකක 1000කට. ඒකක 800ක් වුණත් ගාණ එකයි 900ක් වුණත් ගාණ එකයි 100ක් වුණත් ගාණ එකයි. ඒ ප්‍රකාශයත් සත්‍යයි. D යන්ත්‍ර ක්‍රියාකරුවන්ට නිමෝම් පදනම් මත ගෙවූ වේතන ඍජු ශ්‍රම පිරිවැය ලෙස වර්ග කරයි. හරි. යන්ත්‍ර ක්‍රියාකරුවා අනිවාර්ය ශ්‍රමයක්. එයාට පඩිවල නිමෝම් පද පදනම්ම ඒක ඍජු පිරිවැයක්. ඒතර ඒ කියන කතාව හරි සත්‍යයි. යන්ත්‍ර ක්‍රියාකරුවා අනිවාර්ය ශ්‍රමිකයෙක්. ඒ ලකුණු එක ගානේ ලකුණු 4 දාන්න. අපි යමු 48. සමාගමක් තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබයි. එහි එය සතුව ලබයි. නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. පිරිවැය මධ්‍යස්ථානට අදාළ අයවැය තොරතුරු දෙනවා. පිරිවැය මධ්‍යස්ථාන 1 2 කියලා දෙනවා. ඒකකයකට ඒගොල්ලෝ දැනට අන්තර්ගහණය කරපු පොදුකාර දෙනවා. 100යි 240යි. සකසන්න ගිය කාලය දෙනවා ශ්‍රම පැය 3යි යන්ත්‍ර පැය 3යි. ඍජු ශ්‍රම පැය දෙනවා 50000ක් යන්ත්‍ර පැය 20000යි. පහලින් කියනවා පිරිවැය මධ්‍යස්ථාන 1 සහ පිරිවැය මධ්‍යස්ථාන 2 සඳහා පොදුකාර පිරිවැය අන්තර්ගහන පදනම පිළිවෙලින් ඍජු ශ්‍රම පැය සහ යන්ත්‍ර පැය වේ. අපෙන් අහනවා පිරිවැය මධ්‍යස්ථාන 1ටයි 2ටයි වෙන වෙනම පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය අයන්නේ. ඒතර ඔයා දන්නවා දැන් අපිට දීලා තියෙනවා මුළු අන්තර්ගහණය කරපු පොදුකාරය. එහෙනම් අන්තර්ගහන පොදුකාරය හැදෙන්නේ කොහොමද? අන්තර්ගහන පොදුකාරය P1. OAR එක වැඩි කරනවා. ඒ කියන්නේ පෑගෙන ගිය අන්තර්ගහන පොදුකාර අන්තර්ගහන අනුපාතය වැඩි කරනවා පෑ ගන්න. කොහොම තමයි ඉන්නේ. එතන අපිට දීලා අපිට දුන්නා අන්තර්ගහණය කළ පොදුකාර රුපියල් 100යි P1 වල. OAR එක අහන්නේ. P1 වල සැකසන්න කාලය කියලා තියෙනවා ශ්‍රම පැය 2ක්. එහෙනම් OAR 100 බෙදුව 2කින්. කෙනෙක්ට හිතන්න පුළුවන් මේක ලියලිය ඉන්න දෙයක් නෑ. 100 2කින් බෙදුව එකපාර ගන්න පුළුවන්. ඔය එකපාර ගන්න පුළුවන් මේ සූත්‍රය ඔළුවේ මතක තියෙන කෙනා. මතක නැත්තම් එයා දැනගන්න ඕනේ මේක ආවේ කොහොමද කියලා.
50යි. එහෙනම් P2 OAR එක දන්නේ නැහැ ඒක හොයනවා. පෑ ගාන 3යි. හරි. මෙතන P2 ගේ ගාන අපිට දෙනවා 240යි. එහෙනම් 240 බෙදීම 3 සමාන වෙනවා OAR 80යි. එහෙනම් 48 අයන්නට P1ට 50යි උත්තරේ P2ට 80යි. ලකුණු එක ගානේ දාගන්න. ලකුණු දෙකයි. ආයන්න මුළු අයවැයගත පොදු කාර්ය අහනවා. මුළු අයවැයගත පොදු කාර්ය. මුළු අයවැයගත පොදු කාර්ය. මුලින්ම P1 පිරියා මධ්‍යස්ථාන 1. ඉතින් අපි දන්නවා ඒකකට සඳහා අන්තර්ග්‍රහණය කළා පොදු කාර්ය පිරිවැය 100ක්. ඒක වැඩි කරනවා ඔක්කොම ශ්‍රම පැය තිබ්බ 50000. දැන් අපිට දෙනවා අන්තර්ග්‍රහණය කළා 100ක්. අපිට මුළු ගානනේ අපිට ඕන. එතකොට අපිට දෙනවා උඩ දෙනවා හදපු ගාන අපිට. අපිට හදපු ගාන වැදගත් වෙනවා. ගාන දෙනවා දෙනවා පැය පොදු කාලය දෙනවා 100යි සම්පෑ දෙනවා. අපෙන් අහන්නේ මුළු අයවැයගත පොදු කාර්ය පිරිවැය කීයද කියලා තමයි අපෙන් අහන්නේ ගානෙන්. අපිට OAR එක දන්නවා අපි ආවේ පැයකට කීයද 50යි. ඒතර පැයක ගාන වැඩි කරනවා ඔක්කොම සම්පෑ 50යි. කොට පස්සලප්පා 25යි බිංදු 1යි බිංදු 3යි 5ක් වෙනවා. දහස් කරා නම් 2500යි. P2 පැයකට 80යි. එයා ශ්‍රම පැය ඔක්කොම 20000යි. තවරත් දෙක 16යි බිංදු 5යි. දහස් කරා නම් 1600යි. ඒක දහස් වලින් අහන්නේ. එහෙනම් ආයන්නේ පිරිවැය මධ්‍යස්ථාන 1ට 2500යි පිරිවැය මධ්‍යස්ථාන 2ට 1600යි. ඒක ලකුණු එක ගානේ ලකුණු දෙකයි. හරි. මේකත් හොඳ MCQ එකක්. 48. අපි යමු 49ට. හතලිස් නමය පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය සම්බන්ධව තමයි ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ. ප්‍රශ්න 4ක් අහනවා. මුලින්ම ආන්නේ ඒකකයක විචල්ය. අපිට තොරතුරු බලමු දීලා තියෙන. සීමිත ජයා පොදු සමාගම තනි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරනවලු. සමාගමේ ඇස්තමේන්තුගත ක්‍රියාකාරී මට්ටම ඒකක 18000ක්. සමාගමේ අපේක්ෂිත සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක 10000යි. ඒක දැනට ධාරිතාවේ 18000ක් තියෙනවා. මේගොල්ලෝගේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක 10000ක් කියලා තමයි කියන්නේ. ඒකකයක අපේක්ෂිත විකුණුම් මිල 80 රුපියල් 80ක් වන අතර දායක විකුණුම් අනුපාතය 25යි. तो दायक विकुणुम अनुपातය පුතා 25යි නම් විචල්්‍ය පිරිවැය අනුපාතය 75යි. අපෙන් අහනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. බොහොම සරලව හොයන්න පුළුවන්. ඒකක විචල්්‍ය විකුණුම් මිල දෙනවා 80යි. ඒක බෙදනවා 80ෙන් විචල්්‍ය පිරිවැය වැඩි කරනවා 75යි. ඒ දායක විකුණුම් අනුපාතය 25 නම් විචල්්‍ය පිරිවැය අනුපාතය 75යි. 25න් බෙදනවා 3යි 4යි 4ට 1යි
20යි 20 3ක් 60යි. ඊළඟ අපෙන් අහනවා මුළු ස්ථාවර පිරිවැය. ඉතින් අපිට ස්ථාවර පිරිවැය හොයන්න පුළුවන්. TC හැදෙන්නේ FC ධන ආනික අපිට සමච්ඡේද ලක්ෂ්‍ය දුන්නා ගානේ ඒකක 10 මේ පැත්තෙන් ගිහලා හොයන්න පුළුවන්. බ්‍රේක් even පොයින්ට් එක ඒකක වලින් හොයන්නේ කොහමද? ස්ථාවර පිරිවැය බෙදීම දායකය. බ්‍රේකින් පොයින්ට් එකේ ඒකක ගන්න 10000යි. ස්ථාවර පිරිවැය දන්නේ නැහැ. දායකය දන්නවා. විකුණුම් මිල 80යි, විචල්්‍ය පිරිවැය 60 අඩු කරා නම් දායකය 20යි. නම් x 10000 වැඩි කරා 20යි. දෙවරක් එක 2යි 0.5යි. දැන් ස්ථාවර පිරිවැය දහස් වලින් ඉල්ලලා තියෙන 200යි. දහස් වලින් 200යි. දැන් උත්තරේ දාලා තියෙනවා 200යි. කියන්න. ඒකක 18000ක් වෙනකොට මුළු පිරිවැය නම් TC FC ධන PC ස්ථාවර පිරිවැය අපි දන්නවනේ පුතේ වෙනස් වෙන්නේ නැහැනේ ලක්ෂ 2යි. ධන විචල්්‍ය ඒකක විචල්්‍ය ගන්නවා 60යි. 60 වැඩි කරනවා ධාරිතාවයේ 18000යි. ලක්ෂ 2කට එකතු වෙනවා 0.34යි. 6 වරකට 48යි. 6 වරක් එක 6යි 6 4යි 10යි. එතකොට 10,80,000ට 2,00,000ක් තුනක් 12,80,000යි. දැන් 1000 කරා නම් 1280යි. ඊයන්නට උත්තරේ 1280යි. ඊයන්නෙන් අහනවා ඒකක 15000කදී ලාභය කීයද කියලා. ඒකක 15000කදී ලාභය ඒකක 15000කදී ලාභය. ඉතින් අපි දන්නවනේ ලාභය ගන්න සරලම සූත්‍රය මොකක්ද? මුළු අය වාරයෙන් අඩු කරනවා TC. TR ඒකකයක විකුණුම් මිල 80යි. අපෙන් අහන්නේ ඒකක 15000. එන වැඩි කරා 15000යි. ස්ථාවර හැදෙන්නේ කොහොමද? TC හැදෙන්නේ කොහොමද? ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි. ඒකට එකතු කරනවා විචල්්‍ය. විචල්්‍ය ඒකකයක විචල්්‍ය 60යි වැඩි කරා 15000යි. මෙතන 0.4 දැම්මා 8 වරක් 5 40යි 8 වරක 8යි 8 4යි 12යි ලක්ෂ 120යි. එතන ලක්ෂ 2 ධන 0.4යි 15 වරක් 90යි. එතකොට අපිට එනවා ලක්ෂ 100 සරින එතන ලක්ෂ 110යි. දැන් ඔක්කොම ලක්ෂය ලාභයේ ලක්ෂයයි. ලක්ෂ 12යි ලක්ෂ 11යි අතර වෙනස ලක්ෂයයි. දැන් ලාභයේ ලක්ෂයයි දහස් වලින් 100යි. ලකුණු එක ගානේ දාන්න. ඒක අර කොටස් හතරක් තියෙනවා. ඒක වෙලා තියෙනවා. ප්‍රශ්නේ සරලයි. පියවර ගාන වැඩි. 50. අන්තිම ප්‍රශ්නය ඒකට අදාළ. ආයතනයක් විසින් පිරිවැය ලක්ෂ 50ක පරිසර ඉදකාමී යන්ත්‍රයක් මිලද ගැනීමට සලකා බලමින් සිටි. මේ යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය හා සුදුමුණ්ඩගේ පිළිවෙලින් වසර 10ක් හා ලක්ෂ 4ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම යන්ත්‍රයේ සරල මාර්ග ක්‍රමයට
ෂෙය කරනු ලබයි. අපේක්ෂිත වාර්ෂික ශුද්ධ මුදල් ගලා ඒම 6,25,000යි. කියන අවුරුද්දකට 6,25,000ක් එනවා. පිළිගෙවුම් කාලය සරලයි. හැම අවුරුද්දෙම එකම ගාන නම් එන්නේ පිළිගෙවුම් කාලය ලේසියෙන් හොයන්න පුළුවන්. අපි යන්ත්‍රය ගන්න වියදම් කරා දහස් වලින් 5000යි. අවුරුද්දකට එනවා 625ක්. එතන 5625න් බෙදුවා නම් වසර 8යි. අයන්න උත්තරේ වසර 8යි. ආයන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සාමාන්‍ය ආයෝජනයේ මත නම් ARR counting rate of return සාමාන්‍ය ලාභය ගන්නවා. මුදල් ප්‍රවාහය ගන්නවා 625යි. මේකෙන් අඩු කරන්න ඕන පුතේ ෂය. අපි හොයාගමු ෂය කීයද කියලා. ව්‍යාපෘති ෂය කරන්නේ හැම වෙලේම සරල මාර්ග ක්‍රමයට. අපි යාන්ත්‍රය ආයෝජනය කරා 5000ක්. එකේ සුම්බුන් නගය තියෙනවා 400 අඩු කරා. පළදායි ජීව කාලේ වසර 10යි කියනවා. එහෙනම් 4610න් බෙදුවම ෂය එනවා 460ක්. මෙතනින් 460ක් අඩු කරන්න. සාමාන්‍ය ආයෝජනය මත ගන්න කියන්නේ. එහෙනම් මූලික ආයෝජනය 5000ට තුන්තුන් නගය එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. වැඩි කරා 100. 625න් හරිද? අඩු කරන්න 625න් අඩු කරන්න 460ක්. එනවා 165. 5400 දෙකට බෙදුවා නම් 2700යි. වැඩි කරා 100. උත්තරය එනවා 6.11. පේපර් එකේ 100ට 6 දාලා තිබ්බම ලක්ම දුන්නා. ආසන්න කරලා දාන්න පුළුවන්. 6.11 එන්නේ සුළු කරාම කැල්කියුලේටරේ වාර දෙනවනේ. ඉතින් 6 දාලා තිබ්බම ලක්ම දුන්නා. හරි. ඒතර මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. එම තමයි ලකුණු වෙන්නේ. හරි. ඔන්න එතනින් අපි 2024 ප්‍රශ්න පත්‍රයට අදාළව කතා කළා. හරිද? ඉතින් 2019 ඉඳන් මම ප්ලේලිස්ට් එකේ මේ දේවල් දාලා තියෙනවා. පැය ප්‍රශ්න පත්‍ර 6යි තියෙන්නේ. පැය භාගෙ වගේ 6ක් පැය 3යි. පැය 3ක් පැය කරලා මේක 3-4 පාරක් කරලා අඩුපාඩු හදාගත්තා නම් ඔයාට විභාගයේ MCQ 13 කරගන්න බැරි වෙන්නේ නැහැ. තේරුණාද? එහෙමත් දීලා කරගන්න බැරි නම් මොකද කරන්නේ? ඒකදී ඔයාම හිතන්න ඕනේ මට මුකුත් ඒක සම්බන්ධව ඉතින් මතයක් අදහසක් පළ කරන්න බෑ. right. එහෙනම් ජය වේවා. හොඳින් ඊළඟ විභාගෙ ලියන්න සූදානම් වෙන්න ඕන 24 ප්‍රශ්න පත්‍රය අවසන් වෙනවා.